2014 මාර්තු 8 වෙනිදා මැලේසියාවේ කුවාලාලම්පූර් නගරයේ ඉඳන් චීනයේ බීජිං වලට ගමන් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්න පුද්ගලයන් 239ක් රැගත් මැලේසියන් ගුවන් යානය කුවාලාලම්පූර් ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් පිටත් වුණා. මේ ගුවන් ගමන මුලදී සාමාන්‍ය තත්ත්වයක වුණත් පැය කිහිපයක් තුළදී මේ ගුවන් යානයේ කිසිම හෝඩුවාවක් නැතුව මගීන් සමගම අතුරුදහන් වෙලා තියෙනවා. ඒ දවස්වල මේ පිළිබඳ විවිධ ප්‍රවෘත්ති නිර්මාණය වුණා. ඇත්තට මේ මැලේසියන් ගුවන් යානයට මොකක් වෙන්නේ නැද්ද? 21 වන සියවසේ සිදු වූ භයානකම ගුවන් යානා අතුරුදහන් වීමේ අභිරහස පිළිබඳ දැනගන්න රැඳෙන්න අපත් සමගින්. ගුවන් යානා ගමන්වලදී එක ජාතියේ කාර්මික දෝෂවලට මුහුණ දෙන්න සිද්ධ වෙලා විවිධ කාලගුණික විපර්යාසයන් වලට මුහුණ දෙන්න සිද්ධ වෙලා විවිධ පැහැර ගැනීම් වලට ලක් වෙලා ගුවන් යානා අනතුරු සිද්ධ වෙනවා කියලා අපිට ඕනේ තරම් ඉතිහාසය දැක ගන්න පුළුවන්. ඉතිහාසයේ සිද්ධ වුණු පළමු වාර්තාගත ගුවන් යානා අනතුර තමයි 1974 වසරේ මාර්තු 3 වෙනිදා තුර්කි ගුවන් සේවයට අයත් 981 ගුවන් යානා අනතුර. වැරදි විදියට හයි කරලා තිබුණු බාහිර ප්‍රවාහන කොටසේ දොරක් හදිසියෙම පුපුරා යාම හේතුවෙන් තමයි මේ අනතුර සිද්ධ වෙලා තියෙන්නේ. එහිදී ඇති වුණ පීඩන වෙනස මේ යානයට දරා ගන්න බැරි වෙලා යානයේ පාලනයෙන් ගිලිහි ගිහිල්ලා පැරිස් වල තියෙන වනාන්තරයකට වෙලා තමයි මේ අනතුර සිද්ධ වෙලා තියෙන්නේ. මේ අනතුරින් 346 දෙනෙකුගේ ජීවිතත් අහිමි වෙලා තියෙනවා. එදා ඉඳන් අද වෙනකම් විවිධ ගුවන් යාන අනතුරු එක රටවලින් අපිට අහන්න දකින්න ලැබිලා තියෙනවා. ඒත් මේ 2014 වසරේ සිද්ධ වුණ ගුවන් යානා අනතුර ලොකු අභිරහසක් ඉතුරු කරලා තමයි සිද්ධ වුණේ. එදා මාර්තු මාසේ 3 වෙනිදා හරියටම රෑ 12 පහුවෙලා විනාඩි 41ක් ගත වෙන වෙලාවේ කුවාලාලම්පූර් ජාත්‍යන්තර ගුවන් තොටුපළින් ගුවන් මගීන් 227කුත් සේවක මණ්ඩලයේ 12 දෙනෙකුත් අරගෙන මේ බෝයින් 777 වර්ගයේ MH370 ගුවන් යානය පිටත් වෙලා තියෙනවා. ඒ චීනයේ බීජිං වලට යන්න බලාපොරොත්තු මේ යානය ගුවන්ගත වෙලා විනාඩි 37ක් යනකම් සාමාන්‍ය තත්ත්වයේ ගුවන් ගමනක් බවට පත් වෙලා තියෙනවා. නමුත් 38 වන විනාඩියේදී අනපේක්ෂිත දෙයක් සිද්ධ වෙලා තියෙනවා. ඒ කියන්නේ පෙරවරු 1:19ට නියම වගේ සම්ප්‍රේෂණයක් නිකුත් වෙලා තියෙනවා. ඒකෙන් කියවෙලා තියෙන්නේ සියල්ල හොඳින් සුබ රාත්‍රියක් 370 ලෙසටයි. නමුත් ඉන් විනාඩි 2කට පස්සේ ට්‍රාන්ස්පොන්ඩරේ සම්පූර්ණයෙන් ක්‍රියාවිරහිත වෙලා තියෙනවා. ඒ වගේම යානයේ සිවිල් රේඩාර් වලින් සියල්ලකකින්මත් අතුරුදහන් වෙලා තියෙනවා. මේ අතුරුදහන් වීමේ සිද්ධිය පිළිබඳ එරට ආරක්ෂක අංශ දැනුවත් කිරීමත් සමග මෙහිදී හමුදා රේඩාර් පරීක්ෂා කිරීමක් සිදු කරලා තියෙනවා. එහිදී පෙන්눔 කරලා තියෙන මේ යානය සම්පූර්ණයෙන්ම හදිස්සියෙම අතුරුදහන් වෙලා කියලා නම් නෙමෙයි. එහෙනම් මොකක් වෙලා ඇත්ද? මේ ගුවන් යානය අදාළ ගුවන් මාර්ගයේ ගමන් කරලා තියුණු හැරවුමක් කරලා මැලේසියාව පහු කරලා අන්දමන් දූපත් වලට උඩින් පියාසර කරලා ඉන්දියන් සාගරයටත් ඉහළින් ගමන් කරලා තමයි සම්පූර්ණයෙන් අතුරුදහන් වෙලා තියෙන්නේ කියලා මේ හමුදා රේඩාර් මගින් පෙන්눔 කරලා තියෙනවා. ඒත් මේ චීනයේ බීජිං වලට යන්න පිටත් වුණ ගුවන් යානයේ සිවිල් රේඩාර් ඔක්කොම මගහැරලා ආපහු ඉන්දියන් සාගරයේ දිශාවට ගුවන් සතිපුන් දහස් ගණනක් පියාසර කරලා ආවැයි කියන එක ප්‍රශ්නාර්ථයක්. පෙරවරු 7:20ට චීනයේ බීජිං වලට යන්න තිබෙන මේ ගුවන් යානය පැය කිහිපයක් ප්‍රමාද වීම හේතුවෙන් මේ යානය පිළිබඳ සෙවීමේ කටයුතු ආරම්භ කරලා තියෙනවා. ඒ වගේම මේ මෙහෙයුම් කටයුතු ලෝක ඉතිහාසයේ සිදු කළ පිළ අධිකම වෙන්න අමාරුම මෙහෙයුම් කටයුතු බවට පත් වෙලා තියෙනවා. MH370 ගුවන් යානයේ සෙවීමේ මෙහෙයුම් කටයුතු සඳහා ලොව පුරා රටවල් දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කරා. ඒ සඳහා ගුවන් යානා චන්ද්‍රිකා සබ්මැරින් වගේ දේවල් යොදාගත්තා. නමුත් වසර ගණනාවක් මෙහෙයුම් කළත් හොයාගන්න පුළුවන් වුණේ අප්‍රිකාවේ හා ඉන්දියන් සාගරයේ දූපත්වලට ගොඩ ගැසෙන සුන්මුන් ස්වල්පයක් පමණයි. නමුත් මේ යානයේ ප්‍රධාන සුන්මුන් තාමත් හොයාගන්න බැරි වෙලා තියෙනවා. ඇත්තටම පුද්ගලයන් 239ක් අරන් ගිය මේ යානයට මොකක් වෙන්නේ නැද්ද? මේ සිද්ධිය පිළිබඳ විශ්ලේෂකයන් විවිධ හේතු ඉදිරිපත් කරනවා. ඒකෙන් පළවෙනියටම අනුමානය කරලා තියෙන දේ තමයි මේ යානයේ ගුවන් නියමුවා වන කපිතාන් සහාරි අහමද් ෂා හිතාමතා ගුවන් යානය අනතුරට පත් කරගෙන ඇති බවයි.
එහෙම උපකල්පනය කරන්න ප්‍රධාන හේතුව තමයි ඔහුගේ නිවසේ තිබිලා හම්බ වෙච්ච පරිගණකය. මේ පරිගණකයේ තිබිලා ගුවන් පියාසරි මාර්ගයක සටහන් හම්බ වෙලා තියෙනවා. ඒකේ භයානකම දේ තමයි MH370 ගුවන් යානයේ අවසන් ගුවන් පියාසරියට මේ ගුවන් සටහන් සමාන වීම. නමුත් විමර්ශනවලදී කපිතාන් සහාරි අහමද් ෂාට මෙවැනි අනතුරක් සිදු කිරීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවට පැහැදිලිව හඳුනාගෙන තිබුණා. කපිතාන් සහාරි අහමද් ෂා මේ සිදු කළායයි කියන කිසිම සාක්ෂියක් මෙතෙක් හම්බ වෙලා නැහැ. දෙවැනියට අනුමාන කරලා තියෙන දේ තමයි හදිසි ගින්නක් හෝ වෙනත් හේතුවක් නිසා සංනිවේදන කටයුතු බිඳ වැටීම. ඉන්පසු ඉන්ධන අවසන් වනතුරු යානය ස්වයංක්‍රීය නියම ක්‍රමයට පියාසර කර බවට. නමුත් මේ යානයෙන් කිසිදු ආපදා සංඥාවක් නිකුත් වී නොමැතිකම හේතුවෙන් ආපදාවක් සිදු ආයයි යන්න සිතීමට අපොහොසත්ය. නමුත් තවත් සමහරු අනුමාන කරලා තියෙන දෙයක් තමයි ගුවන් යානය පැහැර ගැනීමට ලක් වෙලා හෝ හමුදාවක් විසින් එය අත්පත් කරගෙන ඇති බවට. නමුත් කිසිදු රජයක් එවැනි ක්‍රියාමාර්ගයක් දැනට පිළිගෙන නැහැ. මේ ගුවන් යානය අතුරුදහන් වූ දා සිට වසර ගණනාවක් තිස්සේ විවිධ රටවල් වලින් මේ යානයට මොකක්ද උනේ කියලා හෙව්වත් මේ සියලු මෙහෙයුම් කටයුතු අසාර්ථක වෙලා තියෙනවා. අනතුර සිද්ධ වෙලා මාස 17කට පස්සේ සුන්බුන් කිහිපයක් පමණත් හම්බ වෙලා තියෙනවා. 2017 වර්ෂයේදී නිල වශයෙන් මෙහි විමර්ශන කටයුතු අවසන් වෙලා තියෙනවා. මෑතකදී සිද්ධ වුණු නොවිස්තුණු අද්භූත සිදුවීම් අතර මේ සිදුවීම ප්‍රධාන තැනක් ගන්නවා. ඇත්තටම MH370 යානයට මොකක්ද උනේ කියලා අපිට කවදා හරි දැනගන්න ලැබෙයිද? මගින් 239ක් කියන්නේ නොසලකිය හැකි ජීවිතද? මේ අභිරහස් නොවිසඳුණු සිද්ධිය පිළිබඳ ඔබ මොකද හිතන්නේ? මේ යානයට මොකක් වෙන්නේ නැද්ද? මේ වගේ කුතුහලය දනවන අద్භූත සිදුවීම් පිළිබඳ දැනගන්න විශ්මතන්නේ YouTube channel එක subscribe කරලා දෙන්න අපත් සමගින් සුබ දවසක්.